Beverly Hills Bees Machines වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි කතා කරන්නේ වාහන මොඩිෆිකේෂන්ස් ගැන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන මොඩිෆිකේෂන් අයිටම්ස් තියෙනවා. ඇත්තට වාහනයක් මොඩිෆයි කරන්න ඕනේ ඇයි? ඉතින් ඇත්තටම අපි හිතනවා ලස්සන තියෙන්න ඕනේ කියලා. නමුත් ලස්සන කිව්වහම හැමතිස්සෙම ලස්සනම නෙමෙයි. ඒ වාහනේ පර්ෆෝමන්ස් එකත් එක බලපානවා. ඉතින් අපි බොඩි පාර්ට් එක ගත්තොත් දැන් බයික් කාර් පොදුවේ ගත්තොත් බයික්ස් වල තියෙනවා ෆෝක් ලයිට් එක තියෙනවා. එතකොට වයිසර් එක තියෙනවා. එතකොට බීට් කෑන් එක තියෙනවා. එතකොට දැන් ඔය අපි සරලව ගත්තොත් ඔයගොල්ලන් අපි කවුරුත් දන්න මාකට් එකේ එන්ජින් සම්බන්ධයෙන් මොඩිෆයි ගත්තොත් මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලන් දැකලා ඇති ඇක්‍රොපොවික්. ඇක්‍රොපොවික් මේක තමයි බීට් කෑන් එකකට ගහන බ්‍රෑන්ඩ් නේම් එකක්. ඉතින් මේවා ගොඩක් වලට බීට් කෑන් බීට් සයිලන්සර් කියලා තියෙනවා. ඉතින් අර දන්නවා ඩියෝ ස්කූටර්ස් වල විසිල් සද්දයක් කරනවා රේස් කරනකොට. ඒක තමයි බීට් කෑන් එකේ මුල් ආරම්භය. මේ පොඩිම බීට් විසිල් එක. ඉතින් ඒ වගේම තමයි වයිසර් එකක් හයි කරන ඉස්සරහට ඔය ගොඩක් ස්කූටර්ස් වල සමහර බයික්ස් වල උනත් නේකඩ් බයික්ස් වල තමයි ගොඩක් මේවා ගන්න. එතකොට ඒ වගේම බොඩි පාස් ගත්තාම වාහන වලින් අපි ගමු ලේසිම දන්න දෙයක් පිටිපස්සේ ස්පොයිලර් එක. දැන් ඔයගොල්ලෝ දන්නවා හැම කාර් එකකම ස්පොයිලර් එකක් ගන්නවා ස්පෝර්ට්ස් ලුක් එකක් එන්නේ. ඉතින් ඔය මම නම් කියන්නේ ඔරිජිනල් එක තියාගන්න තරමට හොඳයි. මොකද එතන කවුරුත් දන්න එක මොඩිෆයි කියලා. නමුත් සමහර සබ්ජෙක්ට් එක දන්න කට්ටිය දන්නවා මේක මොඩිෆයි කරලා කරාට ඇත්තට මේක තමයි කැපැසිටි එක කියලා. ඉතින් වාහන මොඩිෆිකේෂන්ස් වාහන නිෂ්පාදනය ආරම්භ ඉඳන්ම තිබ්බා. ඒ කියන්නේ 1900 ඉඳන් මොඩිෆයි කරන්නේම තිබ්බා. මුලින්ම තිබ්බ එන්ජින් එකේ පර්ෆෝමන්ස් එකට. මොකද ලස්සන අලංකරණය කරන කාලයක් තිබ්බ නැහැ. මොකද ඒ කාලේ යුද්ධ කාලේ. දෙවන ලෝක යුද්ධ කාලේ. ඉතින් දෙවන ලෝක යුද්ධ කාලයෙන් පස්සේ ටික ටික ඒක වැඩි වුණා. ඉතින් ගොඩක්ම මේකේ ආරම්භය තිබ්බේ ඇමරිකාවේ. ඉතින් කාර් ක්ලබ්ස් කියන ඒවා තිබුණා. ඉතින් ඔයගොල්ලන් දන්නවා දැනටත් Facebook groups වල meetups තියෙනවා, කාර් ක්ලබ්ස් තියෙනවා. එතකොට vehicle ඕෆ් රෝඩ් කියයි ගොඩක් ක්ලබ්ස් තියෙනවා. ඉතින් ක්ලබ්ස් වල අපි කටි ජොයින් වුණාම ඉතින් ඇඩ්මින් කෙනෙක් කතා කරලා කියන අපි පොඩි ටී-ෂර්ට් එකක් ගහමු, ටැග් එකක් හදමු, කාසල අලවන පොඩි එම්බ්ලම් ස්ටිකර් එකක් ගහමු කියලා. ඉතින් ඔය වගේ තමයි මොඩිෆිකේෂන් අයිටම්ස් වල ව්‍යාප්තිය ආරම්භ වුණේ. ඉතින් ඒ වගේම 1960 ගණන් වල 70 ගණන් වල ඔයාලා අහලා ඉතින් මසල් කාස් කියන එකක් ආවා. ඉතින් මසල් කාස් ඇත්තටම ඔළුවට එන්නෙම ෆෝඩ් මස්ටැන් අර 1960 ගණන් වල හදපු ෆෝඩ් මස්ටැන් එක. ඉතින් ඒ කියන්නේ ගොඩක් මේක ඇමරිකාවේ කාස් තමයි මසල් කාස් වලට මේ උනේ. මොකද ඒ තරමට ඒ vehicles මාර heavy. ඒ වගේම ඩියුරබල් පර්ෆෝමන්ස් අතින් වැඩි, ෆුල් කොස්ට් එක ගොඩක්ම වැඩි. මෙහෙත් ලංකාවේ දැන් තියෙන හර්ස් කාර්ස් වලට යූස් කරන්නේ බියුක්, කැඩිලැක් ඒ වගේම ක්‍රයිස්ලර් කාර්ස්. ඉතින් මේ මොඩිෆිකේෂන්ස් වලින් පස්සේ දැනට මේ 1980 න් පස්සේ ගොඩක් වල ඉලෙක්ට්‍රොනිකලි මොඩිෆයි වෙනවා තමයි තිබ්බේ. දැනට ඔයගොල්ලෝ දන්නවා බයික්ස් වල රින් ලයිට් එකක් එනවා, ෆෝක් ලයිට් එකක් එනවා, ලොකු ෆෝක් ලැම්ප්ස් එනවා. ඒ වගේම ඉන්ටීරියර් එකේ ඇතුළේ මොඩිෆිකේෂන් වෙන අයිටම්ස් තියෙනවා ලස්සන. ලයිට් සිස්ටම්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන් දැන් AliExpress එහෙම ගියාම ඕන තරම් බලන්න පුළුවන් මොනවද තියෙන මොඩිෆිකේෂන්ස් හරියමයි කියලා. ඉතින් ඔය මොඩිෆිකේෂන්ස් කරනකොට ඇත්තටම ගොඩක්ම අපි කොච්චර වාහනවල කටයම් දැම්මත් ඇත්තටම ඩ්‍රයිවර් ගතේ තමයි ගේම් එක තියෙන්නේ. දැන් වාහනේ ඇත්තටම කාර් ඉම්ප්‍රෙස් කරන්න මොඩිෆයි කරන එක වෙනම දෙයක්. නමුත් අපි මොඩිෆිකේෂන් එක ගන්න ඕනේ අපේ බෙනිෆිට් එක. අපිට ලස්සනට වෙහිකල් එක තියෙනවනේ ඒක හරිය. නමුත් ගොඩක් වෙලාවට දැන් වාහනේ හදොත් කියන්නේ එන්ජින් එක. වාහනේ කොච්චර ස්පොයිලර් ගහගෙන මොඩිෆයි කරලා ගියත් වැඩක් නැහැ. වාහනේ මග නතර වුණා. ඉතින් අපි හැමතිස්සෙම අපි මොඩිෆිකේෂන් එක හොඳටම කරනවා අපේ එන්ජින් එකට. වාහනේ දුවන්න ඕනේ. එළියේම සෙකන්ඩ්. ෆස්ට් ප්‍රයොරිටි දෙන්න ඕනේ ඒකට. ඉතින් වාහන මොඩිෆිකේෂන් එක කරනකොට ඔයගොල්ලන් බලන්න ඔයගොල්ලන්ගේ බජට් එක. අපිට පුළුවන් විදියට කරන එක තමයි හොඳම මොඩිෆිකේෂන් එක වෙන්නේ. මොකද කොච්චර මොඩිෆයි කරත් දැන් සමහර බයික් වාහන දැකලා තියෙනවා තොරණ වගේ. ඒ කියන්නේ සමහරට බයික් එක හොයාගන්න බැරි පෝස්ට් මම දැකලා තියෙනවා. බයික් එක අතට හොයාගන්න බෑ. ඒ තරමට මොඩිෆිකේෂන්. ඉතින් ඒක වැඩිපුර ඕවර්ෆ්ලෝ යනවා කියන්නේ ඒක කැතයි අතට. ඒක ලස්සනක් පේන්නේ නැහැ. ලස්සන පේන්නේ බයික් එකේ ඔරිජිනල් බියුටි එක තියෙන්න ඕනේ. ඒක නෑ. ලස්සන මොඩිෆිකේෂන් කියන්නේ ඒක. ඒ වගේම ඒකත් එක්ක තමයි ඔය පැත්තකින් පොඩියට හයි ක්වොලිටි එක නේ තමන්ගේ පර්සනැලිටි එක සහ බයික් එකේ ක්වොලිටි එක මේන්ටේන් වෙන විදිහට තමයි මම නම් හිතන්නේ මොඩිෆිකේෂන් එක කරන්න ඕනේ. ඉතින් මොඩිෆිකේෂන් එකේදී ඕගොල්ලන්ගේ බජට් එක ඕගොල්ලන්ට සූට් වෙන විදිහට හදලා විතරක් කරන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ ලොකු අමාරුවකට වැටෙනවා. මොකද මොඩිෆිකේෂන් එකේ පස්සේදී ඕගොල්ලන් කල්පනා කරන දැන් සමහර කට්ටිය වාහන සදාකාලිකව තියා ගන්නවා. සමහර කට්ටිය වාහන ඉක්මනින් විකුණනවා. දැන් වාහනේ විකුණන්න හදනකොට සමහරට ඔරිජිනල් පේට් එක ඩැමේජ් එකක් වෙලා තිබ්බොත් මොඩිෆිකේෂන් එකකින් එන්ජින් එකේ පර්ෆෝමන්ස් එකට ඉෂුව එකක් වුණොත් ආපහු ගන්න කෙනා ඔයාගේ වාහනේ සෙල් කරන්න දාලා ආපහු ගන්න කෙනා ඔයාට බරබරේ දානවා මේක මදි ස්ටිකරේ මම මොඩිෆිකේෂන් වලට කැමති නැහැ මම ස්ටිකරේ ගලවන්න ඕනේ කිව්වම පේන්ට් එක ගලවෙනවා ඔරිජිනල් තිබ්බ ඒවා ඔක්කොම යන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට කරන්න එපා. හැමතිස්සෙම බලන්න තමන්ගේ වාහනේ තමන් දිගටම තියාගන්න නම් ඔන්න ඒක කමන්නේ. නමුත්
තමන්ට ඒක වාසියක් අවාසියක් වෙන විදිහට මොඩිෆිකේෂන් එක කරොත් තමයි මම හොඳයි කියලා හිතන්නේ. ඉතින් අපි ඊළඟ සැරේත් හම්බ වෙමු මොඩිෆිකේෂන් අයිටම්ස් ටිකක් එක. ඉතින් මෙතන ඕනට මේ ගෙනාවේ මොඩිෆයි අයිටම්ස් ටිකක්. ඉතින් මේ තියෙන්නේ මේ ප්‍රෝටේප් ඔයගොල්ලෝ අහලා ඇති බයික් එකේ මේන් හැන්ඩල් එකට සෙට් වෙන එක. මේ තියෙනවා Pulsar NS200 එකේ ටැන්ක් ලීඩ් එකට ගන්න කාබන් ස්ටිකර් එක. මේක අතන මාර ලස්සනක් වෙනවා ඇලුවට පස්සේ. ඒ වගේම ඔයගොල්ලෝ මේ දන්නවා මේක සූටර්ස් වල බයික් වල සයිඩ් ගාඩ් එකකින් සයිලන්සර් උඩින් සෙට් වෙන එඩිටර් මොඩිෆිකේෂන් එක. මේක ඇත්තටම කකුල තියාගෙන තමයි තියෙන්නේ. නමුත් මේක මොඩිෆයි අයිටම් එකක් විතරක් යනවා. ඒ වගේම මේ තියෙන්නේ වයිසර් එකක්. මේක ඇත්තටම Yamaha MT-15 බයික් එකේ වයිසර් එක. ඉතින් මේ වගේ මොඩිෆයි අයිටම්ස් ඉතින් ගොඩක් තියෙනවා. ඉතින් අපි ඊළඟ සැරේත් අපි ලස්සන ටොපික් එකකින් හම්බෙමු. මේ Beverly Hills Beast machines මොඩිෆයි කරන්න ලස්සන කරන්න. හැබැයි ඕගොල්ලන්ට සූට් වෙන විදිහට සහ රටේ නීතියට අනුව. ඕකේ එහෙනම් අපි ගිහින් එන්න. ටේක් කෙයාර් බයි.